අද කනවා කුප්පමේනියා හෙට ICU එකේ. අනිද්දා කුප්පමේනියා වගේ ගස්, වැල්, කොළ, මුල්, ආයි තම්බලා කපලා මැල්ලුම් දාලා කන්න කලින් දෙපාරක් හිතන්න ඇති. මොකද කුප්පමේනියා කියන කොළ වර්ගය අපි දන්නවා ලංකාවේ කට්ටිය මැල්ලුම් හදලා කනවා, නැත්නම් සමහර ආහාර වලට එකතු කරගන්නවා, නැත්නම් ඖෂධයක් විදියට ගන්නවා. ඒ කුප්පමේනියා කෑවයි කියලා සාමාන්‍ය කට්ටියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපේ ඇඟ ඇතුලේ G6PD කියන එන්සයිම් එක තියෙනවා. ඒත් අපි අතරම සාමාන්‍ය විදියට ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට G6PD එන්සයිම් එක නැති වෙන්න පුළුවන්. ඒ G6PD එන්සයිම් එක නැත්තම් අපේ ඇඟ ඇතුලේ නිපදවන ප්‍රධාන ඇන්ටිऑක්සිඩන්ට් එක වන ග්ලූටතියෝන් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට කොහොමද කුප්පමේනියා මෙතනට අදාළ වෙන්නේ? ඒතකොට මේ කුප්පමේනියා අපි කෑම ඒක අවශෝෂණය වුණාම රුධිරයේ තියෙන ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් ලෙවල් එක වැඩි වෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක්ට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට G6PD එන්සයිම් එක තියෙනවා. එකෙන් ග්ලූටතියෝන් නිෂ්පාදනය කරගෙන ඒ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒත් අපි අතරම ඉන්න ওই G6PD එන්සයිම් එක නැති කට්ටියට ග්ලූටතියෝන් නිෂ්පාදනය කරගන්න බැරි වෙනවා. එතකොට අපේ ඇඟේ තියෙන ප්‍රධාන ඇන්ටිऑක්සිඩන්ට් එක වෙන ග්ලූටතියෝන් නිෂ්පාදනය කරගන්න බැරි වෙනවා. එතකොට මේ කුප්පමේනියා කෑම එන ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක පාලනය කරගන්න බැරි වෙනවා. මොකද වෙන්නේ? රතු රුධිරාණුසෛලවල බිත්ති කැඩිලා යනවා. ඒකේ තියෙන හිමෝග්ලෝබින් එළියට එනවා. අපේ රතු රුධිරාණුසෛලවල තියෙන හිමෝග්ලෝබින් ටිකත් තව හානි වෙනවා. ඒකට තියෙන ඔක්සිජන් ප්‍රවාහනය කරන්න තියෙන හැකියාව නැති වෙලා යනවා සම්පූර්ණයෙන්ම. ඒ රුධිරයට ලීක් වෙලා යන හිමෝග්ලෝබින් නිසා වවුවඩු සම්පූර්ණයෙන්ම සවුත් වෙලා යනවා. හිමෝග්ලෝබින් වලට ඔක්සිජන් ප්‍රවාහනය කරන්න තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. වැදගත් අවයව වලට ඔක්සිජන් නැති වෙලා යනවා. අද කනවා කුප්පමේනියා හෙට ICU එකේ. අනිද්දා